සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද අපි කරන්න යන්නේ 11 වසරේ 4 වෙනි පාඩම වන ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. එතකොට අද අපි මුලින්ම ඒකේ තියෙන පළවෙනි කොටස තමයි ආධාරකයේ සමචතුරාස්‍රාකාර පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය. හරිම ලේසි. ඒකේ සූත්‍රය බලලා අපි උදාහරණ ගණන් දෙකක් හදමු. පළවෙනියටම අපි බලමු ආධාරකයේ සමචතුරාස්‍රාකාර පිරමීඩයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අනිවාර්යයෙන්ම ඒ ඝන වස්තුවේ ආධාරකය සමචතුරාස්‍රාකාර හැඩයක් වෙනවා. ආධාරයේ සමචතුරාස්‍රාකාර හැඩයක් ගන්නවා. පැති හතරක් තියෙනවා එතකොට. පැති හතර ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් තමයි තියෙන්නේ පැති හතරේ. එතකොට මෙන්න මෙතන මේ ත්‍රිකෝණාකාර මුහුණත් වල ශීර්ෂය එකතු වෙන තැන අපි පිරමීඩයේ ශීර්ෂය කියලා කියනවා. මේක ත්‍රිකෝණාකාර මුහුණත් වල මොනවාද? ඇල දාර. මේ සමචතුරස්‍රයේ ආධාරක පාදයක්. එක ආධාරක පාදයක් මේ සමචතුරස්‍රාකාර ආධාරකය. අපි ඒක ලියමු මෙහෙම. සමචතුරස්‍රාකාර ආධාරකය. එතකොට මේ සමචතුරස්‍රය අපි විකර්ණ සමචතුරස්‍රය ඇතුලේ අපි විකර්ණ රේඛා ඇඳහම ඒ විකර්ණ රේඛා කැපෙන තැන ඉඳන් පිරමීඩයේ ශීර්ෂයට අඳින ලද රේඛාවට අපි කියනවා ලම්බ උස කියලා. සමචතුරස්‍රයේ විකර්ණ රේඛා කැපෙන තැන. ඒ කියන්නේ සමචතුරස්‍රයේ හරි මැද ඉඳන් පිරමීඩයේ ශීර්ෂයට අඳින රේඛාවට අපි කියනවා ලම්බ උස කියලා. මෙන්න මේ රේඛාව ලම්බ උස. මේ ඔක්කොම මොනවාද? ත්‍රිකෝණාකාර මුහුණ. එතකොට දැන් මේකේ අපි මේ පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී අපිට හොයාගන්න තියෙන වර්ගඵලයන් මොනවාද? සමචතුරස්‍රයේ වර්ගඵලයයි ත්‍රිකෝණාකාර මුහුණත් හතරේ වර්ගඵලයයි තමයි අපිට හොයාගන්න තියෙන්නේ. අපි දන්නවා සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නත් අපි දන්නවා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නත් අපි දන්නවා. එතකොට අපි මෙහෙම සූත්‍රයක් ගමු මේකට. එතකොට අපිට සූත්‍රය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට සමචතුරස්‍රයේ වර්ගඵලයට. ඒ කියන්නේ ආධාරකයේ සමචතුරස්‍රයක් නේ. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලයයි ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් තියෙනවා. එතකොට එක ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය හොයලා ඒක හතරෙන් ගුණ කරනවා. ඒක එකතු කරනවා සමචතුරස්‍රයේ වර්ගඵලයට. එතකොට ඔක්කොම පැති 5යි සමචතුරස්‍රයයි ත්‍රිකෝණාකාර මුහුණත් 4යි. එතකොට අපි දන්නවනේ සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න අපි හිතමු දැන් මේ සමචතුරස්‍රාකාර මේ ආධාරකයේ එක පැත්තක දිග A කියලා. එක පැත්තක දිග A. එතකොට මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස අපි ගමු L කියලා. L. එතකොට අපිට කොහොමද මෙන්න මේ සමචතුරස්‍රයේ මෙහෙම තියෙන ත්‍රිකෝණාකාර මුහුණත් හතරකයි වර්ගඵලය නේද අපිට හොයන්න ඕනේ. එතකොට සමචතුරස්‍රයේ එක පැත්තක දිග Aලු. එතකොට පැති හතරම A නේ. කියන්නේ දිග පළල A. මේක එතකොට ත්‍රිකෝණයක මේ ආධාරක පාදයේ දිග කීයද? A.
ත්‍රිකෝණයක් ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බුස කීයද? L. නේ. ඒතර අපි දන්නවා සමචතුරස්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? දිග වැඩි කිරීම පළල. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? භාගයක් වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. දැන් අපි ඉතින් සූත්‍ර හදාගමු. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය මොකද්ද? A ගුණ කිරීම A. දිග වැඩි කිරීම පළල. ඒකට එකතු කරනවා ත්‍රිකෝණාකාර මුහුණත් හතරක වර්ගඵලය. එතකොට මේ මොකද්ද? භාගයක් ආධාරකය කීයද? A. ලම්බ උස කීයද? L. එතකොට අපිට මේක හදාගන්න පුළුවන් A වර්ග ධන මෙතන සුළු කිරීමක් වෙනව නේද? 4ට 2 ඒවා කීයද? 2යි. එතන 1යි. එතකොට 2යි AL. මෙන්න මේක තමයි ආධාරකයේ සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය. මෙන්න මේ ලම්බ උස කියන්නේ මොකද්ද? මේ පිරමීඩයේ ලම්බ උස. ආධාරකයේ සමචතුරස්‍රාකාර වන පිරමීඩයේ ලම්බ උස තමයි මේක. මේ ලම්බ උස මොකද්ද? ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස. ඒ දෙක පරිලව ගන්න එපා. ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස කිව්වොත් මේක මේ සමචතුරස්‍රාකාර පිරමීඩයේ ලම්බ උස කිව්වොත් මේක.